පොඩි මාළු වර්ග බෙදගත්තාම කටු නිසා පොඩ්ඩක් කන්න අපහසුයිනේ. ඔන්න ඉතින් අද මම ඔයාට කියලා දෙන්න යන්නේ කටු නැතුව පොඩි මාළු වර්ග බෙදගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට පොඩි මාළු වර්ග බෙදගත්තාම බත් එක්ක කන්න වගේම බයිට් එකක් විදිහට පාවිච්චි කරන්නත් හොඳට ගැලපෙනවා. අනිත් දේ තමයි පුංචි බඩගින්නක් එන වෙලාවට ස්නැක් එකක් විදිහට උනත් ඔයාට කැමට ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේ මාළු ටික බෙදගත්තාම තියෙන වෙනස්ම පෙනුම නිසා ඔයාගේ කැම මේස ලස්සන කරගන්නත් ගොඩක්ම උදව් වෙනවා. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතිව ඉක්මනින්ම බලමු කොහොමද මේ මාළු ටික බෙදගන්නේ කියලා. අද මම අරගෙන තියෙන්නේ සෝඩයෝ මාළු. ඉතින් ග්‍රෑම් 500ක් විතර මෙතන මම අරගත්තා. මාළුන්ගේ කොර අයින් කරලා මෙන්න මේ වගේ ඔළුව කොටසේ ඉඳලා නැට්ට කොටසට වෙනකන් චූටි තීරියක් කපලා අයින් කරගන්න. ඊට පස්සේ මාළුවව හොඳට සුද්ධ කරලා සෝදලා අරගන්න. මෙන්න මේ විදිහට මාළු ටික ඔක්කොම හොඳට සුද්ධ කරලා සෝදලා අරගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ කෙළවරේ ඉඳලා ඇඟිල්ලෙන් මෙන්න මේ විදිහට පහළට චුට්ටක් ඇදගෙන යන්න. එහෙම කරගත්තාම මාළුවව හොඳට වෙන් වෙනවා. ඊට පස්සේ උඩ ඉඳලා මෙන්න මේ විදිහට කටුව චුට්ටක් උස්සලා අරගන්න. එහෙම කරගත්තාම සම්පූර්ණ කටුවම ලේසියෙන්ම ගැලවිලා උඩට එනවා. කෙළවරින්ම මේ විදිහට කපලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට තමයි මාළු කෝරියා තියෙන්නේ. ඉතින් මම මේ කරන විදිහ ඔයා බලා ගන්න. ඔයාට මේ ක්‍රමේ ගොඩක් ලේසි වේවි. මෙන්න මේ විදිහට කෙළවරින්ම කටුව චූට්ටක් උස්සලා අරගන්න. එතකොට ලේසියෙන්ම මාළු කටුව සම්පූර්ණයෙන්ම ගැලවිලා එනවා. කෙළවරින්ම මෙන්න මේ වගේ කපලා අයින් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මාළු කූරි ටික ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ ඔයාගේ පුංචි ග්‍රයින්ඩ් කප් එක අරගෙන ඒකට කොත්තමල්ලි මේස හැඳි එකක් එකතු කරගන්න. ගාමිරිස් ඇට මේස හැඳි එකක්, මිරිස් කුඩු මේස හැඳි එකක්, කහකුඩු තේ හැඳි භාගයක්. මේ දේවල් ටික අපේ චූට්ටක් ග්‍රයින්ඩ් කරලා අරගමු. පවුඩර් වෙනකම්ම ග්‍රයින්ඩ් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ කෑලි ගතියට තිබ්බට කමක් නැහැ. දැන් මේකට ඔයාලා අමු මිරිස් කරල් 3ක් විතර එකතු කරගන්න. සුදු ලුණු බික් 3ක්, කරපිංචයිති 3-4කුත් එකතු කරගෙන දෙහි බෑවක ඉස්ම එකතු කරගන්න. දෙහි ඇට ටික අයින් කරගන්න ඕන. තව මිරිස් කුඩු තේ හැඳි එකකුත් එකතු කරගෙන ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. වතුර මේස හැඳි 3-4කුත් එකතු කරගෙන ආපහු හොඳට ක්‍රීම් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ හොඳට ඉඩ තියෙන භාජනයකට මාරු කරගන්න. ඔයාට පේන මැති කෑලි ගතියට නැහැ. හොඳ ක්‍රීම් එකක් විදිහට තියෙනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයා සුද්ධ කරගත්ත මාළු කූරියක් අරගෙන මෙන්න මේ වගේ දෙපැත්තෙම ක්‍රීම් එක මෙන්න මේ විදිහට හොඳට ගා ගන්න. තව මාළු කූරියක් අරගෙන කලින් විදිහටම දෙපැත්තෙම හොඳට මෙන්න මේ වගේ ක්‍රීම් එක ගා ගන්න. මෙන්න මේ විදිහට එක උඩ එක තියාගන්න. මිරිස් පේස්ට් එක දවට ගත්තී හොඳට දවට ගන්න. මොකද මාළු කූරියට ලුණු ඇඹුල් රස හොඳට අල්ල ගන්න ඕන නිසා. ඕනම පොඩි මාළු වර්ගයක් ඔයාලට මේ විදිහට බදින්න ලෑස්ති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සාලෝ මාළු ඒ වගේම පොඩි හුරුල්ල වගේ මේ විදිහට බෙදලා අරගත්තාම ගොඩාක්ම රසයි. මේ විදිහට මාළු ටික ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ ලන්ච් ෂීට් එකකින් වහලා ෆ්‍රිජ් එකේ පහළ කොටසේ පැයක් විතර තියලා තියන්න. මාළු වලට ලුණු ඇඹුල් රස හොඳට අල්ල ගන්න ඕන නිසා. ඊට පස්සේ ග්‍රයින්ඩ් කප් එකේ ඉතිරි වෙලා තියෙන පේස්ට් එකටත් වතුර ටිකක් දාලා හොඳට කලවම් කරගෙන භාජනයට දාලා මේ වතුර මිශ්‍රණය පැත්තකින් අරන් තියාගන්න. මේක අපිට පස්සේ ඕන වෙනවා. ඉතින් මාළු ටික මම පැය එකමාරක් විතර හොඳට මැරිනේට් වෙන්න තියාගත්තා. දැන් ඔයාට කරන්න තියෙන්නේ භාජනයකට පාන් පිටි මේස හැඳි 6ක් වගේ දාගෙන මාළු වල පාන් පිටි ටික මෙන්න මේ වගේ හොඳට දවට ගන්න. මෙන්න මේ විදිහට මාළු ටික ඔක්කොම පාන් පිටි දවටලා ලෑස්ති කරගත්තට පස්සේ ඉතිරි වෙච්ච පාන් පිටියකට කලින් අපි පේස්ට් එක දිය කරලා හදාගත්ත වතුර ටික දාලා කැටගතිය නැතුව යනකම් හොඳට දිය කරගන්න. ඉතින් දියාරු බැට එකක් හදාගන්න ඕන. ඒක නිසා මදි අඩුපාඩුවට තව වතුර එකතු කරගෙන බැට එක මෙන්න මේ වගේ හොඳට දියාරුවට හදාගන්න. මෙන්න මේ වගේ ගොඩක් උකු ගතියට නැති දියාරු බැට එකක් හදාගන්න. ඊට පස්සේ මාළු ටික මෙන්න මේ වගේ හොඳට බැට එකේ පොඟවගෙන බිස්කට් කුඩු ටික දවට ගන්න.
ඉතින් බිස්කුට් කුඩු දවට ගත්තී දෙපැත්තෙම මෙන්න මේ වගේ හොඳට බිස්කුට් කුඩු ටික දවට ගන්න. මේ විදිහට ඔක්කොම ටික ලෑස්ති කරගත්තට පස්සේ දැන් අපිට තියෙන්නේ මාළු ටික බෙද ගන්න. ඉතින් හොඳට ඉඩ තියෙන අඩිය පළල් භාජනයක් අරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මේ මාළු ටික අපි ගැඹුරු තෙලේ බෙද ගන්න ඕන. ඒක නිසා අවශ්‍ය තරමට තෙල් එකතු කරගෙන තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මාළු ටික තෙලට එකතු කරගන්නයි. ඉතින් ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන තමයි ඔයාලා මාළු ටික බෙද ගන්න ඕන. මොකද මාළු වල ඇතුළේ හොඳට තැම්බෙන්න ඕන නිසා. ඒ වගේම තමයි ලිපේ අඩු ගින්දරේ බෙදගද්දී හොඳට ක්‍රිස්පි ගතියට මාළු ටික බෙද ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට බෙදුනට පස්සේ මාළු ටික තෙලෙන් අයින් කරගන්න.